මේ තමයි අපේ චීන සංචාරයේ දෙවෙනි වීඩියෝ එක. අපි දැන් ඉන්නේ ෂැන්හයි වල. අපි අද ඇවිත් හැම තැනකටම ඔයාලවත් එක්ක යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට පළවෙනි වීඩියෝ එක බලුවා නම් මතක ඇති එයාපෝට් එකෙන් money exchange කරගන්න බැරි වුණා. ඉතින් අද අපි උදේම පිටත් උනේ චයිනා වල තියෙන බැංකුවකට. DD කියන ටැක්සි ඇප් එකක් දාගෙන ඒකට කාඩ් පේමන්ට් එකත් ඇඩ් කරගෙන අපි උදේම දැම්ම රයිඩ් එකක් බැංකුවට. මං කලින් ගිහපු මැලේසියාව, තායිලන්ඩ්, සිංගප්පූරු වගේ නෙමෙයි මේ හැම තැනම නැහැ money exchange කරන්න shop. ඉතින් බැංකුවටම තමයි ඔයාලා යන්න ඕනේ. බැංකුවේ ඇතුල් වෙන තැනම තියෙනවා අපිට ටෝකන් එකක් ගන්න. ඉතින් මට හම්බුනේ නම්බර් 16. ඉතින් උඩ ස්ක්‍රීන් එකේ තියෙනවා ඊළඟට එන්න ඕන කෙනාගේ නම්බර් එක. ඉතින් නම්බර් 16 වෙනකන් අපි දෙන්න එතන ඉඳගෙන හිටියා. ඉස්සල්ලාම අපේ පාස්පෝර්ට් එකයි ඊට පස්සේ අපේ ඩොලර් ටිකයි දුන්නට පස්සේ මෙයාලා ඉවුවා යුවාන් වලට මාරු කරලා දෙනවා. මම මේ හැම දෙයක් ගැනම මේ පිළිවෙලට කියන්නේ ඔයාලත් කවදා හරි චීනයේ සංචාරය කරනවා නම් මේ දේවල් වැදගත් වෙනවා. දැන් ඉතින් දෙන්නට හොඳටම බඩගින්න ඉන්නේ. උදේම නැගිට්ටා කිව්වට අපි නැගිට්ටේ දවල් 12ක් පහු වෙලා. හේතුව කලින් දවසේ අපි පාන්දර 4ට විතර වගේ තමයි නිදාගත්තේ. ඉතින් අපි දෙන්න හිමීට මේ හොයාගෙන යන්නේ අපට දවල්ට කන්න තැනක්. මේ හරි පොඩි තැනක් හොඳට පිරිසිදුයි. හැමදේම තියෙනවා. තව ටිකක් කියන්න අපි සිම් එකක් ගන්නලා අපි තාම සිම් එකක් අරගෙන නැහැ. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ තිබ්බ Wi-Fi පහසුකම අපි ඉතින් ෆෝන් එක කනෙක්ට් කරගෙන ගෙදර අයට ටක් ගාලා කෝල් කරා. හැබැයි කෝල් කරන්න තියෙන්නේ මෙයාලගේ මේ WeChat කියලා ඇප් එකකින්. මොකද මෙහාට WhatsApp සපෝට් කරන්නේ නැහැ. කිසිම සෝෂල් මීඩියා එකක් සපෝට් කරන්නේ නැහැ. අපට හම්බෙච්ච කෑම එක අපට මෙච්චර හිතුවේ නැහැ ලාජ් එකක් හම්බ වෙයි කියලා. සෑහෙන නූඩල්ස් එකක් තියෙන්නේ, අලක් තියෙනවා. මේ පළවෙනි මීල් එක අපි චයිනා ඇවිල්ලා try කරන රෙස්ටොරන්ට් එකකින් ස්පයිසි සොනර තියෙනවා. මොකද අපි තායිලන්ඩ්, මැලේසියා, සිංගප්පූරු වලදී අපි ගන්න මීල් එක ටිකක් සීනි ගතිය, කියන්නේ සැර නැහැ. හැබැයි මෙහි යම් කිසි දුරකට මේ ස්පයිසිස් තියෙනවා. පුදු විදිහට මේකෙම ගමු. මෙයාලගේ කෑම එක ඇත්තටම රසයි. චිකන් එකත් හොඳයි. කද්දී මට හිතා ගන්න බෑ ඒක මේ මොකෙන් ආපු එකක්ද කියලා නිකන් කට කහන සීන් එකක් තියෙනවා. කොහොම මේ එයාලා මොනවා හරි දාන ඔයිල් එකකින් ඒ වගේ එහෙම සීන් එකක් තියෙන්නේ. හොඳට ස්පයිසිස් තියෙනවා. යුවාන් 28ක් වෙනවා. එක මීල් එකක්. ඉතින් අපි දවල්ට කෑව උදේටත් එක්ක හරියන්නම. ඉතින් කොහොම හරි දැන් කාලා හැම අපි දැන් මේ යන්න පිටත් වෙන්නේ සිම් එකක් ගන්න. ඉතින් මේ සිම් එකක් ගන්න තැනක් හොයනවා කියන්නේ ටිකක් සෑහෙන අමාරු වැඩක්. ඉතින් අපි සිම් එකක් ගන්න මේ නැන්ජින් රෝඩ් එක පාස් කරලා අපි ගියා චයිනා මොබයිල් කියලා තියෙන ෂොප් එකකට. ඉතින් මෙතනදී ඔයාලට ගන්න පුළුවන් යුවාන් 100කට GB 20ක් තියෙන සිම් එකක්. හැබැයි මේකට මෙයාලගේ රටේ තියෙන ඇප් ටික විතරයි වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට දැන් අපේ Facebook, WhatsApp කිසිම social media account එකක්, කිසිම Google service එකක් මේ SIM එකට වැඩ කරන්නේ නැහැ. මොකද මේ රටේ බෑන් කරලා තමයි තියෙන්නේ සේරම ඇමරිකාවේ ඇප්. හැබැයි ඉතින් ඔයාලට චයිනා වල තියෙන හැම ඇප් එකක් වගේම මේකදී ලබා ගන්න පුළුවන්. මැප් එකේ විතරයි අවුලකට තියෙන්නේ. මොකද මෙයාලගේ චයිනීස් වලින් මැප් එකකුත් තේරුම් ගන්න ටිකක් අමාරුයි. චයිනා ලැන්ග්වේජ් එකෙන් තමයි තියෙන්නේ. Apple මැප් එක හොඳට වැඩ කරනවා මේ චයිනා වල. ඔන්නේ නම් අපේ කෑම ටිකත් හරි, සිම් එකත් හරි, අපේ money exchange කරන එකත් හරි. දැන් අපි යන්නේ ලස්සන තැනක් බලන්න. ඒ තමයි The Bund. චීනය කියන්නේ හරිම පුදුම රටක්. ඉතින් මෙතන ස්ථානෙට ගියාට පස්සේ එක පැත්තකින් අවුරුදු දහස් ගණනක ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙනවා වගේම අනිත් පැත්තෙන් අතිනවීන අහස උසර තියෙන ගොඩනැගිලි තියෙනවා. ඒ හැම දෙයක්ම එකට එකතු වුණ තැන තමයි මේ ෂැන්හයි කියන්නේ. ඉතින් ගොඩ දෙනෙක් ෂැන්හයි හඳුන්වන්නේ නැංගෙනහිර පැරිසය කියලා. The Bund කියන්නේ ෂැන්හයි නගරයේ තියෙන හුවම්පූ කියන ගගයිනේ තියෙන ලස්සන තීරුවක්. මේක ෂැන්හයි නගරයේ සංකේතයක් වගේ තමයි තියෙන්නේ. මම දැන් මෙතන ඉන්නකොට දකින්නේ හරිම අපූරු, හරිම පුදුම හිතෙන දසුණක්. අපි ඉන්න පැත්තේ තියෙන්නේ පරණ ලස්සන යුරෝපීය විලාසිතාවෙන් තියෙන ගොඩනැගිලි. මේව දැක්කාම හිතෙනවා මං ඉන්නේ යුරෝපෙද කියලා. හැබැයි අපි ගඟත් එක්ක එහා පැත්තට හැරුණාම මට පේන්නේ අහස උසට තියෙන අති නවීන ගොඩනැගිලි.
ෂැන්හයි ටවර් එක, ඔරියන්ටල් පර්ල් ටීවී ටවර් එක වගේ ගොඩනැගිලි දැක්කහම ඇත්තටම පුදුම හිතෙනවා. ඉතින් මෙව්වා චීනයේ වේගවත්ව දියුණුවට හොඳම උදාහරණයක්. ඉතින් එක පැත්තකින් හරි පරණ ඉතිහාසයක්, අනිත් පැත්තෙන් අනාගතයේ වගේ පේන මේ දසුව මාර විදිහටම ලස්සනයි. අපි දැන් මේ බණ්ඩ එක දිගේ හිමීට ඇවිදගෙන යන ගම. හරිම ලස්සනයි. වැස්සත් එක්ක හුලම් පාර්කුත් වැදිලා ගගයින දිහා බලාගෙන ඇවිදින එක නම් මාරම සතුටුයි. අපි රෑ වෙලා මේ පැත්තේ ආයසරයක් එමු. මේකේ මේ බිල්ඩින් වල ලයිට් දැම්මම තියෙන දර්ශනය බලන්න. එක පැත්තකින් බටහිර සංස්කෘතිය, අනිත් පැත්තෙන් නැගෙනහිර සංස්කෘතිය. ඉතින් මේ දෙකම එකතු වෙලා තමයි මේ තැන අපිට තියෙන්නේ. ඉතින් දෙපැත්ත බැලුවොත් එහෙම දෙපැත්තක් තමයි අපිට පේන්නේ. ඉතින් මෙතනට ගොඩක් සංචාරකයෝ එනවා. ෂැන්හයි වල මෙතන ඇවිල්ලා ප්‍රධානම ස්ථානය වාගේ. ෂැන්හයි එනවා නම් මෙතනට ආවෙ නැත්නම් වැඩක් නෑ වාගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ රටේ කට්ටිය තමයි ගොඩක්ම මෙතන සංචාරය කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැමෝම නිදහසේ ඇවිදලා තම තමන්ගේ දරුවොත් එක්ක මෙතන ලස්සනට සෙල්ලම් කර කර එයාලා කාලේ ගත කරනවා. ඉතින් මේ තියෙන්නේ මෙතන සංචාරය කරන්න තියෙන එක එක දේවල්. මෙතන එකක් තියෙනවා මේ දිනේක ඔයාලට ගන්න පුළුවන් මේ ගගේ යන නැවක නැගලා ඒකේ තියෙන රෙස්ටුරන්ට් එක ඔයාලා ඩිනර් එක ගන්න පුළුවන්. ඒ වගේ මේක ඇතුලෙන් ටනල් එකක් තියෙන හැපැති සිටි එකට මේ වගේ එක එක ඇක්ටිවිටීස් වලට ටිකට් ගන්න තියෙන තරක් තමයි මේ. ඉතින් බන් කියන මේ ලස්සන තැනට පිටිපස්සෙන් තියෙනවා ලස්සන බිල්ඩින් ටිකක්. ඉතින් මේ බිල්ඩින් වලට දැක්කාම හිතෙන්න පුළුවන් මේක නිකන් අර චයිනා වලට ආවේනික එකක් නෙමෙයි. මේක නිකන් අර බටහිර නැත්තම් අපි කියමුකෝ යුරෝප් අන්නේ සංස්කෘතියට ටිකක් සමානකමක් ගන්නවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම විශේෂ දේ. අපි දැන් මේ ඉන්නේ ටිකක් තව ටිකක් කළුවර වෙනකන්. මොකද මෙතන ලයිට් දැම්මම මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් බන් එක මේ පැත්තෙන් තියෙනවා. ඒ වගේම තමයි ඊට අනිත් පැත්තෙන් තියෙන පාරට එහා පැත්තෙන් මම අර කියන බිල්ඩින් ටික. ඉතින් මේ බිල්ඩින් ටික අපිට මේ විදිහට බලයි යද්දි දිගටම තියෙන මේ බිල්ඩින් ටික මෙතන විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ෂැන්හයි වල සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා මේ විදිහට මේ බිල්ඩින් ආකෘතිය. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මෙතනට ආපුහා මෙතන ෆොටෝස් ගහද්දි හිතෙනවා මේක ඇවිල්ලා චීනේද නැත්නම් අපි මේ යුරෝප් රටකටවත් ඇවිල්ලාද කියලා. චීනේ බෝඩ් දැක්කහම මේකේ තියෙන අකුරු වලින් මේක චීනේ කියලා හොයාගන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් ගොඩම මේක යුරෝපීය ගොඩනැගිලි විදිහට තමයි අපිට පේන්නේ. ටික රෑ වෙන්න තමයි මේකේ ලස්සන අපිට දකින්න හම්බ වුනේ. ඉතින් සාමාන්‍යයෙන් රෑ 7න් පස්සේ වගේ මෙතන ලයිට් දාන්න පටන් ගන්නවා. ඉතින් මාරම ලස්සනක් තියෙන දිව්‍ය ලෝකයක් වගේ. ඉතින් මේ ද බන්ඩ් එකට සම කරන්න පුළුවන් තවත් ලස්සන තැනක් තියෙනවා මේ එහා පැත්තෙම. ඒ තමයි නැන්ජින් රෝඩ්. No way. නැන්ජින් රෝඩ් එක කියන්නේ ෂැන්හයි නගරයේ තියෙන හරිම දිග ලස්සන සාප්පු විදියක්. මේක ද බන්ඩ් එකේ ඉඳන් ජීන් අන් ටෙම්පල් එක වෙනකන් කිලෝමීටර් 5.5ක් විතර දිගට තියෙනවා. ඉතින් ටිකක් රෑ වෙන්න හැම තැනින්ම ලයිට් එලිපත්තු වෙන්න පටන් ගත්තා. ලොකු බෝඩ්, මිනිස්සුන්ගේ සද්දපද්ද මාරම හැපනින් ඒරියා එකක්. ඉතින් මේ නැන්ජින් රෝඩ් එක කියන්නේ සාප්පු සවාරි යන්න අයට නම් ඇත්තටම නිකන් දිව්‍ය ලෝකයක්.
ලෝකයේ තියෙන හොඳම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩඩ් කඩ වගේම පරණ අවුරුදු 100,000 ගණන් පරණ කඩවලුත් මේකේ තියෙනවා. සාප්පු සවාරි විතරක් නෙමෙයි නැන්ජර් රෝඩ් එකේ තියෙන්නේ. මේකේ කෑම කන්න ආසායට හොඳම තැනක්. මේක ඇත්තටම ෂැන්හයි වලටම ආවේනික හරිම රසවත් කෑම. සාප්පු සවාරි වගේම කෑම කන අයටත් මේක ඇවිල්ලා මාරම දිව්‍ය ලෝකයක්. අපි ඉතින් මෙතන තිබ්බ එක ෂොප් එකකට ගියා මේකේ තියෙන කෑම ටික පොඩ්ඩක් බලන්න. ඉතින් මේ කෑම ටික බල යද්දි හොඳ බඩගින්නකුත් අපට සෙට් වුණා. ඒකින්ද කෑම බලන එක පැත්තකින් තියලා අපි මෙතනින් කෑම එකක් ඕඩර් කරා කන්න. අපි ගත්තා නූඩල්ස් එකක්, තව චිකන් එකක් ගත්තා. අපි මෙතන ගත්ත කෑම එකට අපට ගියා යුවාන් 70ක්. ඉතින් අපි එතන කාලා කරලා ඊළඟට ගියේ චිත්‍ර අදින්න. ඒ කියන්නේ අපි නෙමෙයි චිත්‍ර අදින්නේ, අපිව තමයි බලාගෙන එක්කෙනෙක් චිත්‍රයක් අදින්නේ. ඉතින් මේකට කියන්නේ කොමික් ඩ්‍රෝවින් කියලා. ඉතින් මේකේ ඩ්‍රෝවින් එක කරන්න පාට කරන්න සහ ඩ්‍රෝවින් එකට යුවාන් 20ක් ගන්නවා. ඉතින් බුද්ධියයි මමයි දෙන්නම මෙතන ඩ්‍රෝවින් එක කරගත්තා. මොකද මේක ලොකු මතක සටහනක්. අපි සාමාන්‍යයෙන් සිංගප්පූරු ගිහිල්ලත් අපි දෙන්න මේ විදිහට චිත්‍ර අදින වැඩකට ගියා පොඩි උන් වගේ. ඉතින් හරිම මේ විනෝදජනක වැඩක් තමයි මෙතනත් උනේ. ඉතින් ওই විදිහට අපි අපේ චිත්‍රයකුත් ඇඳගෙන පොඩ්ඩක් වටේ පිටේ ඇවිදින්න ගියා. ඉතින් මේ ෂොප් ඉස්සරහා අපේ ආකර්ෂණය දිනා ගන්න කීක જાතිය දේවල් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මේව දැක්කම නික ඇතුළට ගිහිලා බලන්න හිතනවා මේ වගේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ වගේ තැන් කිහිපයකටම මේ විදිහට ගියා. චොකලට් ටොපි ඒ වගේ තියෙන්නේ. අනේ මේකක් කරන් දෙන්නකෝ තාත්තේ. මේක වෙනවා ලංකාවේ රුපියල් 20000. අපි ඇදලා ගන්නවනේ. ඒක තමයි. Guys, we are in Huawei.
Reader's double O is actually thicker than this. මේ ස්ක්‍රීන් එක තුනකට කඩන්න පුළුවන් මේක. එකකට තියෙනවා. එතකොට මේක මෙහෙම කරාම 3යි. ස්ක්‍රීන් 2යි. ස්ක්‍රීන් 3යි. ආතර බටන් එක ගන්න. හෝම් එකට යන්න බෑ. වීඩියෝ එක පේන එක පැත්තකින්. අනිත් පැත්තෙන් chat එක. ඒක හිතා ගන්න බෑ සමහරක් දෙක. වව්. සේරම කැමරාස් වලින් තමයි ලියන්නේ. ඔයාලට එනකොට සාමාන්‍ය ප්‍රචාරණයක් ඇයිද? ඒකනේ. මේක වාරම වව් එකක් තියෙන්නේ. ඉතින් මට බුද්ධයට මෙතන නිකන් පිස්සු වගේ. ගොඩක් මර YouTube එකේ දැකපු ඒ ටෙක්නොලොජි එක අතර අල්ලලා බලද්දි ඒක මාරම ෆීල් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම අර ස්ක්‍රීන් 3 ෆෝන් එක ඒ වගේම එයාලගේ අර කාසෙට් එක ඉතින් මාරම හැපි එකකින් තමයි අපි දෙන්නා ඒ වෙලේ හිටියේ. ඉතින් ওই ටික බලලා අපි දැන් මේ හිමීට ඇවිදගෙන යන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟට. නැන්ජි රෝඩ් එක අවසානම තියෙනවා පීපල් ස්ක්වා කියන ස්ටේෂන් එක. ඉතින් මෙතනින් ඔයාලට යන්න පුළුවන් ෂැන්හයි මේන් ස්ටේෂන් එකට. අපි ඉතින් චයිනාවට පස්සේ මේ පළවෙනි පාර තමයි මෙට්‍රෝ එක යන්නේ. ඔයාලා Apple Map එක පාවිච්චි කරනවා නම් හරිම ලේසි. මේකේ ඔයාලා යන්න ඕන තැන ගැහුවට පස්සේ සේරම ඩිරෙක්ෂන් එක පෙන්නනවා. එතකොට මේ මෙට්‍රෝ ට්‍රේන් වල මොන ලයින් එකේද යන්න ඕනේ, ඒ ලයින් එකෙන් මාරු වෙන්න ඕනේ ඊළඟ මොන ලයින් එකටද, තව මේකට යන ටිකට් වල ප්‍රයිස් එක, යන ටයිම් එක, නවත්තන ස්ටේෂන්ස් වගේ දේවල් ඔයාලට මේ Apple Map එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙට්‍රෝ ට්‍රේන් එකේ ටිකට් බුක් කරන විදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම මේ channel එකේ කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඔයාලට මාරම පහසුවේ තනියම කොහොමද පාරක් හොයාගන්නේ, කොහොමද ටිකට් ගන්නෙ, ඉතින් මේ ටිකට් එක අරන් යන්නේ කොහොමද කියලා ඔයාලට ඒ වීඩියෝ එක බැලුවොත් හරි ගයිඩ් එකක් ගන්න පුළුවන්. ඔන්න අපේ පළවෙනි දවස ඔය විදියට ඉවර වෙනවා. මේ සෑහෙන අමාරුවෙන් ඉන්න ඔයාලට විශ්වාස කරන්න නෑ මේ දේ පෙන්නුවොත්. මේ තියෙන්නේ ජූනි 11 වෙනිදා කිලෝමීටර් 18.2ක්. එතකොට සාමාන්‍යයෙන් අඩි ස්ටෙප්ස් 27857ක් අපි ගිහිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා දවසට දැන් හෙන අමාරුවෙන් ඉන්නේ. දැන් වෙලාවත් ඇවිල්ලා 12:57යි. කියන්නේ දැයකටත් ළඟයි. හොටෙල් එක හොයාගන්න ටිකක් අමාරු වුණා. මොකද මැප් එකේ පොඩි කේස් එකක් වුණා. අපි තව මේ පළවෙනි දවස අපිට තව දවස් 5ක්ම ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් සමුගන්නයි අපි යන්නේ අපේ දෙවෙනි වීඩියෝ එකෙන්. ඉතින් මේ ඇවිල්ලා ෂැන්හයි වල අපි ගියව පළවෙනි දවස. ඉතින් තව වීඩියෝ රාශියක් ඉස්සරහට එන්න තියෙනවා. ඒවත් අනිවාර්යෙන් බලන්න. සම්පූර්ණ full guide වීඩියෝ එකක් මේකෙන් තියෙනවා. තනියම ඔයාලට චීනේ සංචාරය කරන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එක බලුවොත්. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.